සියලු දෙනා පිළිගන්නවා අදත් මගේ දිල්ශාම්රෝයි YouTube channel එකට. ඉතින් මම ඔයගොල්ලන්ට ෆ්‍රී ට්‍රැෆික් සම්බන්ධව තියෙන සෝස් එකක් සම්බන්ධව කතා කළා. ඒ වීඩියෝ එක බලපු නැති කෙනෙක් ඉන්නවා නම් මේ පල්ලෙහා තියෙන වීඩියෝ ප්ලේලිස්ට් එකට ගිහිල්ලා ඔයාලට බැලීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම ඔයාලට මෙතනට ආවට පස්සේ හෝම් පේජ් එකේ ඒක පේන්න තියෙනවා. ඉතින් වෙනද වගේම අදත් මම ඔයගොල්ලන්ට අරන් ගිහලා තියෙන්නේ වටිනාම වීඩියෝ එකක්. ඒක නිසා වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා මගේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe button එක click කරලා notification bell එක all කියලා දාගන්න. එතකොට මම දාන වීඩියෝ එකක් ඔයාගේ ළඟටම ගැනීමේ හැකියාවක් තියෙනවා. හරි. අපි වැඩි කතා නැතුව වෙනාද වීඩියෝ එකට. මෙතන ආවට පස්සේ ඔයගොල්ලන්ට තියෙනවා ගොඩක් අයට තියෙන ගැටලුවක් තමයි සාමාන්‍යයෙන් YouTube එකට content එකක් upload කරන්නේ viral යන content අපිට හොයාගන්න විදියක් නැහැ. ඉතින් දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මම ඇවිල්ලා ඉන්නේ ඔයගොල්ලෝ හැමෝම දන්නේ Instagram එකට. ඇයි මම Instagram එකට ආවේ කිව්වොත් දැන් ඔයාලා දන්නවා ඇති AI මාර්කෙන් අපිට පුළුවන් අපේ face එක පේන්නේ නැතුව අපිට තියෙන එක content create කරගන්න. ඉතින් උදාහරණයකට දැන් එහෙමවත් කරන්න කැමති අකමැති කෙනෙක් බෝරින් කෙනෙක් ඒ වගේම කම්මැලි කෙනෙක් ඉන්නව නම් එයාට මම මේ කියන්නේ ගොඩක් වටිනවා. මොකක්ද ඒකට හේතුව දැන් Instagram එක ගත්තොත් Instagram එකේ කොයි වෙලෙත් viral යන වීඩියෝස් තමයි තියෙන්නේ. කොයි වෙලෙත් reels එහෙම ගොඩක් මිනිස්සු බලන දේ. අපි දැන් සාමාන්‍යයෙන් දැන් මම මේ වීඩියෝ එක දාන්නෙත් ඕගොල්ලන්ට මේක වැදගත් වෙනවා. ඒ කියන්නේ ඕගොල්ලෝ මේක බලන්න ආස හිතෙනවා. එතකොට ඕගොල්ලන්ට මගෙන් දෙයක් ඔයාලා ගන්න නිසා තමයි මම මේ වීඩියෝ එක ඔයගලන්ට ඉදිරිපත් කරන්නේ. එතකොට එහෙම බලනකොට මිනිස්සු බලන්න නැති දෙයක් අපි දැම්මොත් එතකොට අපේ තියෙන මහන්සියයි අපි කරන දේ කිසිම ප්‍රතිඵලයක් අපිට බලාපොරොත්තු වෙන්න බෑ. ඉතින් ඒක නිසා තමයි මම කියන්නේ දාන කන්ටෙන්ට් එකක් සාමාන්‍යයෙන් අපිට අපි කස්ටමර්ගේ පැත්තෙන් හිතුවොත් එතකොට එන බයගේ පැත්තෙන් හිතුවොත් අපිට පුළුවන් ඒ කියන්නේ ඒ බය ආස හිතෙන කන්ටෙන්ට්ස් මොනවද කියලා හොයාගෙන අපිට ඒවා ඉදිරිපත් කරන්න. ඉතින් ඒකෙදි මම හොයාගෙන යනකොට මට හම්බෙච්ච දෙයක් තමයි Instagram එකේ තියෙන viral niche. Instagram විතරක් නෙමෙයි තව තියෙනවා script writer තියෙනවා එක sites තියෙනවා. ඉතින් හැමෝම දන්න දේ Instagram නේ. ඉතින් Instagram එක හින්දා තමයි මම Instagram එකේ තියෙන reels ගැන ඔයගලන්ට අද කතා කරන්නේ. මම top 10 වලින් තියෙන niche තුනක් ගැන ඔයාලට කියනවා. 10ක් ඕනේ නැහැ. හරියට මේ තුන ගලොත් ගොඩ ඔයගලන්ට අලුතෙන් ඔයා YouTube content කරන්න එන්න හදන කෙනෙක් නම් මේ වීඩියෝ එක ඔයාලට ගොඩාක් වැදගත් වෙනවා. ඒක නිසා skip නොකර සම්පූර්ණ වීඩියෝ එකම බලන්න කියලා මතක් කරනවා. right. මෙතන ආවට පස්සේ ඔයාලට පේනවා Instagram account එකේ home search explore reels messages notification create profile කියලා තියෙනවා. මෙතන ඔයාලට පේනවා ඇති මේ ඉරිකැලි තුනක් තියෙනවා. මෙතන ක්ලික් කරාම ඔයාලට පේනවා ඇති settings UI activity save switch appearance report problem trends කියලා තියෙනවා. මම මේ ට්‍රෙන්ඩ්ස් කියන එක තුළ ක්ලික් කරාම ඕගලන්ට බලා ගන්න පුළුවන්. දැන් මෙතන මේක අපි ක්ලික් කරොත් එහෙම ට්‍රෙන්ඩ්ස් මේ මොහොතේ ට්‍රෙන්ඩින් යන ටොපික්ස් මොනවද කියලා මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම මොන වගේ පෝස්ට් වලටද ගොඩක් මිනිස්සු එන්ගේජ් වෙන්නේ කියලා දේත් ඔයාලට බලා ගන්න පුළුවන්. යමුතුේ පෝස්ට් හදාද ඉන්න දෙයක් නෑ. මේ පෝස්ට් එක අරන් ඉදිරියට කරන්නේ කොහොමද කියන එක ගැන මම ඔයාලට ඊළඟ වීඩියෝ එකේදී කතා කරන්නම්. මම අද කතා කරන්නේ ඔයාලට YouTube එකක් කරන්න ආසාවෙන් ඉන්න කෙනෙක්ට වීඩියෝස් කන්ටෙන්ට්ස් හොයාගන්න විදිහක් ගැන. right. මෙතන ආවට පස්සේ ඔයාලට මේ පළවෙනි ස්කෝර් කරාම ඔයාලට පේනවා ඇති මේ හැම පෝස්ට් එකකටම ඉන්න ෆලෝවර්ස්ලා ගානත් එක්කම එයාලට කමෙන්ට්ස් ඒ වගේම ෂෙයාරින් ඒ වගේම ලයික්ස් වැටෙන විදි තියෙනවා. තිවට පෙන ඇති මේ පෝස්ට් එක බැලු බැල්මට සිම්පල් පෝස්ට් එකක් එවුනට ඒකට 728ක් ඒකට එන්ගේජ් වෙලා තියෙනවා. ඉතින් අන්න ඒ වගේ පෝස්ට් එකක් ඔයා මේකම කොපි කරලා ගන්නත් පුළුවන්. හැබැයි මේකම කොපි කරලා ඔයාට ගන්නවට වඩා රෙකමන්ඩ් කරන්නේ ඔය AI තාක්ෂණය මගින් අපිට මේ ඉමේජ් එකටම දාලා මම කියලා දීලා තියෙන නිසා ප්‍රොන්ට් ගන්න විදිය ඒ ප්‍රොන්ට් එක ඒ විදිහට අරගෙන ඔයාට පුළුවන් මේ සමානවම ඉමේජ් එකක් ක්‍රියේට් කරලා ඒ එන ට්‍රැෆික් එක වාගේ අදාළ පෝස්ට් එකට ඇදලා ගන්න. ඉතින් මෙතන ආවට පස්සේ ඔයාලට පේනවා ඇති මේ හැම පෝස්ට් එකකම
හොඳට එන්ගේජ් වෙලා තියෙනවා මේ ඔක්කෝම් පෝස්ට හොඳට එන්ගේජ් වෙලා තියෙනවා. ඉතින් මේකෙතිවට මම කියන්න කැවති ද මේක කොඩක් මිනිස්සු මේක බලනවනි මිනිස්සු මේ පෝස්ටෝට ආසෙන්දමයි පෝස්ටල් රීච් වෙලා තියෙන ති මේ අමුතුවල් රීච් කරන්න දෙයක් නැහැ. ඉති අන්න එතන අපිට වාසියක් තියෙනවා මේ අදාළ පෝස්ට් එකක් සමානව අපිට කන්ටෙට් එකක් ක්‍රියේට් කරගන්න දාන්න පුළුවන්. ඕක සමාරක් දන්න නැති අයත් දන්න අයත් කියල දෙන්න අකමැති දෙයක් තමම වලට කිව්වේ. රයිට් මෙහෙමන මේ වගේ අපි තත්තින අපි වල්ල පල්ලයට විස්කෝ කරලා රයිට් ඔඩෝ වගේ තියෙනවා. ඉතින් ඒක උගොල්ලන් පොඩක් අත පත කාල බලන්න මේක මොකද කාල වෙලාවය නිසා මං එක ගැන ඔයාලට දැන් මෙතන ස්කිප් කරනවා. රයිට් මෙතන ආට පස්සේ මම කිව්වනේ ටොප් 10 වලින් යන ටොප් 3 රීල්ස් තුනක් ගැන කතා කරනවා කියලා. අන්න ඒ රීල්ස් තුන දැන් කතා කරනවා. මෙතන ආට පස්සේ පේන ඇති මෙතන හැමෝම දන්නවා කැට්ස් වලට කොච්චර මේකේ වට පේනවා ඇති මේක 12.9 ෆලෝස්ලා ඉන්නවා. අයි කිසිම තර්කානුකූල මේකක් දෙයක් නැහැ. මෙයාට තියෙන වෙබ්සයිට් එක මෙයාගේ ට්‍රැෆික් එක එන්නේ කෙලින්ම මෙයා වෙබ්සයිට් එකට ට්‍රැෆික් එක ගන්නේ ඉන්ස්ට්‍රගෑම් එක හරහා. ඒකේ කිසිම එකක් නෑ පේනවනි. එයා පෙට් සම්බන්ධව තියන්නේ යාගේ පෙට්ස්ලා එයා සේල් කරනවා. ඉතින් මේ සමයට යාගේ පෙට්ල නොවෙන්නත් පුළුවන්. හරිද? ඉතින් මෙයා ඒක කන්ටෙන්ස් වීඩියෝ ඒවා සෙල් කරනවා. මෙතන ආට පස්සවට පේනව ඇති පල්ලාට මේක ස්කෝ කොලොත් මෙතන 17 මිලියන් වගේ වියස් තියෙනවා කැට්ලට. අට පේන ඇති ආයි මේක රීච් කරන්න අවස්ථාවයන්න හොඳටම එන්ගේජ් වෙනවා. පල්ලට ස්කෝ කරාම හොඳටම රීච් එකක් මෙතන තියෙනවා. රයිට් ඉතින් මේ වගේ රීල් එකක්වා දැම්මොත් ඔයාට ගොඩක් දුරට ඔයාගේ YouTube ෂෝට් වීඩියෝ එක වයිරල් කර ගැනීම හැකියාවක් ගොඩක් දුරට තියෙනවා. රයිට් අනිවාර්යෙන් මේ වගේ වීඩියෝස් වලට ගොඩක් එන බයස්ලා එන්ගේජ් වෙනවා. එකමුතුයි කියන්න දෙයක් නෑ. මේ එක නිච්ච එකක්. ඉතින් මම දෙවනි නිච්චක් කතා කරන්න. දෙවනි නිච්චක ඇවිල්ලා කෝප්‍රට් බොයි කියලා වට පේන ඇති ස්ට්‍රගෑම සේට් කරම එකත් පේරව ඇති. ඒකෙත් ඉන්නවා 6600ක් පොලොවස්ලා. ඉතින් ඒකෙත් හොඳට එන්ගේජ්නවාට පේනති 1 මිලියන් වියස්කීන් තිනවා. ඒගේම සාමාන්‍ය 1 වගේ හොඳට වියස් යන ඉස්ට්‍රගෑම් කවුන්ට එකත් තමයි මේක. ඉතින් මේ වගේ තව තියෙනවා මෙතන පල්ලයට ගහමට පෙර ඩොක්සෝල්ට ඩොක්සෝට ගත්තො ඩොක්සෝට රිලේටෙට්න කට්ටි ඉන්නවා. ඉතින් වැඩිය ඕන්නෑ මේ රීල්ස් ටිකෙන් එක වා කිසිම කටෙන්ට් එක කදන්න ඕන්නෑ මේ රීල්ස් ටික ඩේලි අප්ලෝඩ් කොළොත් වාට හොඳ එන්ගේච් එකක් ලබා ගන්න පුළුවන් ඔයාගේ වාහදන්න යන YouTube ෂෝට්ස් වීඩියෝ වාගේ චැනල් එකට. ති මංගේ යන්න මෙන්න මේ නිච්තුන දැම්ම පටන් ගන්න පටන්ගත්තොත් වාට පුළුවන් වාට YouTube චැනල එකක් ගොඩදාගන්න යම්තාක් විදියට. ඉතිවා YouTube එකට එක වීඩිය අප්ලෝඩ් කළ බලගින් එපා අනිස්සෙනවා කියලා පුළුවන් තරම් මේ වගේ වීඩියෝ 10ක් 12ක් 20ක්ත් අප්ලෝඩ් කරන්න එක දිගට. එතකොටවාට හොඳ එක්ගේච්ච එකක් ලබා ගැනීමේ හැකියාවත් තියෙනවා. වඩ පේනව ඇති මෙමට අමුතුවෙන් වියස් කරන්න දෙයක් නැහැ. මේ අපි හිතන්න නැති වීඩියෝ එකක් වට පේනව ඇති 1 බිලියන් වියස් තියනවා. ති මේවාතින් මේව තමයිති සල්ලි අපි වචෙන්කින මේ තම සල්ලි. ඉතින් වියස් තමයි සල්ලි කියන්නේ. ඒක නිසා අනිවාරයෙන් අපි හැම කටෙන්ට් කරන කියට වටින්නේ වියස් සල්ලි නෙමෙයි වටින්නේ වියස්. ඉතින් වියස් තමා අපිට කන්වර්ට් වෙලා සල්ලි බවට පරිවර්තනය වෙන්නේ. ඉතින් වල පේනවා ඇති හැමදේම ලස්සනට මේක ඔයාට ඇති වෙන්න ඔයාට ආයි වීඩියෝ ක්‍රියේට් කරගෙන ඉන්න දෙයක් නෑ. මේක චූටි එඩිට් එකක් දාලා කරන්න පුළුවන්. මං හිතන්නේ ඒත් කරන්න ඕනි කියලා. මොකද මම මේ අරන් ඇවිල්ලා තියෙන සයිට් එකේම කිසිම කෙනෙක්ගේ YouTube එකේ අප්ලෝඩ් කරලා නෑ මේ වීඩියෝස්. ඉතින් ඕක ගොඩක් අය කියන්නේ නෑ ඉතින් ඒව හොයාගන්න කොහොමද කියලා. ඉතින් ඒක නිසා තමයි මම මේ ඔයාලට
මේක YouTube සෙට් ගෙනාවේ මේක වාට කෙලින්ම කරන්න පුළුවන් දෙයක් ඉතින් බයවෙන්න දෙයක් නෑ අයි වීඩියෝ සඳහා දීන දෙයක් නෑ වාට ඔයාගේ විඩියෝ දැම්ම වගේ පොඩ්ඩක් මේක චුට්ටක් එඩිට් කරන්නත් පුළුවන් එඩිට් කළ දානන තවත් වඩා හොඳයි ඉතින් එතකොට කිසිම වාට ෆෙට්ටයක් එන්නේ නෑ ඉතින් ඒ විදිහට දවාට දානවන මේක ලොකු රීච්ච එකක් වට බලාපොරොත්තු වෙන්න පුළුවන්වට පෙන ඇතිවි ලස්සන දේවල් තියනවා මේ හොදට මේක එංගේච්චෙනවා කිසි ප්‍රශ්නයන්න මන්දැන් මේකක් උදාහරයකට අරන්දාල පෙන්නුවත් මං ඊළඟ විඩියකින් පෙන්න්න මේ වියස් මට්ටමට නැතුවනත් මේ හා සමාන වියස් මට අනිවාර YouTube ෂෝට් එකට එනවා ඉතින් ඒ වගේ විඩිකක් දාල බලන්න ආස කෙනෙක්කින්නවන මතක ඇතුව මව සප්‍රයිප් කරලා තියාගන්න එතකොට පන්දාපු විඩිය එකක් වගේ ළඟටම ගැනීමේ හැකියාවත්ති නවා මොකද මගේ වීඩියක සප්‍රයිප්කෝත් තමයි ඔගලන්ට මංහ අල්තෙන්ගෙන විඩියෝ ස්වාලට එන්නේ ඒක නිසයි ඕක සප්‍රයිප් කරන්න කියලා කියන්නේ ඉතින් මෙන්න මේ විදිහට ඔගොල්ලන්ට පුළුවන් ඔයාලගේ YouTube චැනල් එක හදලා වලට ගොඩදාගන්න ඉති ඒ වගේම මම නොකපු තැනත් තිරන මට පල්ලැක් කමෙන්ට් කරන්න මොනහරි මගින් තව ඕගලට දැනගන්න දෙවල් තිරන මට පල්ලැකමෙන්ට් කරන්න විඩිය කොඳන ලයික් කරන්න ශා කරන්න කමෙන්ට් කරන්න කියල මතක් කරනවා එන අදට මංගේ කරන ගොල්ලා කොටම චයවා මම ඩිල්ශාම්රෝ